Hi guys. මම උමා vlog YouTube channel එකෙන් ඉතින් අද මම ඔයාලත් එක්ක වෙනස්ම අත්දැකීමක් තමයි ලබා දෙන්න යන්නේ. මේ ඉන්නේ මගේ හුරතලා. එයාගේ නම රොක්සි. එයා හරි ඇක්ටිව් ඩොග් ගර්ල් කෙනෙක්. ඒත් මේ දවස්වල නම් එයා ටිකක් අසනීපෙන් ඉන්නේ. මට හිතුණා ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද ඔයාලගේ බලු හුරතලාටත් මේ දවස්වල මේ අසනීප ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒ නිසා දැනුවත් වෙලා ඉන්න එක හොඳයිනේ. රොක්සිට දැන් අවුරුදු 8කට වැඩි. එයා ලෙඩවීමේ ප්‍රවණතාවය ඉතින් ගොඩක් දුරට වැඩි. ඒ කියන්නේ මීට මාසයකට කලිනුත් මේ විදියටම ලෙඩින් තමයි හිටියේ. ඇවිදින එක ටිකක් අඩු වුණා. ඒ වගේම ඇක්ටිව් ගතියක් ඇත්තටම නැති තරමටම තමයි අපිට දැක් ගන්න පුළුවන් වුණේ. ඒ වගේම කන්නේත් අඩුවෙන් ගොඩක් වෙලාවට මගේ අම්මා හරි මම හරි මෙයාට අසනීප වුණාම කවනවා. ඒත් ටික දවසක් යද්දී ඇඟ පුදුම විදියට කෙට්ටු වෙන්න ගත්තා. ඒ දවස්වල අපි මෙයාට බෙහෙත් කරා. ඊට පස්සේ දවස් 3කින් විතර හොඳටම හොඳ වුණා. ඒත් ආයේ ඒ විදියටම තමයි මේ පාරත් ලෙඩ ගතිය අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි දැනුත් බෙහෙත් කරනවා. කෑම හැමත් කොහොම හරි කවනවා. ඔයාලත් නිතරම ඔයාලගේ හුරතලා ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනේ. අනික මේ බල්ලොන්ට හරියට ආදරේ ඕනේ. ඉතින් මෙයාලා ලෙඩ වුණේ කොහොමද කියන්නවත් මට තාම හිතා ගන්න බෑ. මොකද වෙන පිටබල්ලෙක් එක්කවත් මුහු වෙන්න ඉඩ චුට්ටක්වත් නෑ අපේ ගෙදර. මෙයා ඉන්නේ කූඩුවේ හරි එක්ක අපේ වත්තේ විතරයි ඉන්නේ. ડોක්ටර් කිව්ව විදියට නම් මේක මදුරුවන්ගෙන් තමයි බෝ වෙනවා කිව්වේ. ඒ කියන්නේ මේක මිනිස්සුන්ට බෝ වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ මුල් ලක්ෂණ තමයි ඇස් වලින් කබදියර ගලනවා. ඒ වගේම සොටු දියර ගලනවා. වතුර බොන ප්‍රමාණයට වඩා මුත්‍ර කරන එකත් අඩු වෙනවා. කන්නේ බොන්නේ අඩුවෙන් ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ බව්ව යාළුවා පරිස්සම් කරගන්න. නිතරම සැලකිල්ලෙන් ඉන්න. මම හිතනවා රොක්සිගේ දැන් වයසත් එක්ක යාට අමාරු වුණත් අපිට යාව ගොඩ ගන්න පුළුවන් කියලා. ඉතින් රොක්සි ගර්ල් සනීප වුණාම මම ඔයාලට එයාගේ වීඩියෝ අරන් එන්න. ඉතින් යාළුවනේ ඔයාලා මේ වගේ වීඩියෝ වලට කැමති නම් හරි මගේ මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා කමෙන්ට් එකක් like එකක් දාලා පුංචි support එකක් දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. good luck හැමෝටම.